මගේ YouTube channel එකට ඔයාලව සාදරයෙන් සහ ආදරයෙන් මම පිළිගන්නවා. ඉතින් මම ඔයාලට ගේන්න හිතුවා සංගීත භාණ්ඩ ගොඩක් ගැන. ඒ කියන්නේ part 3කට 4කට සංගීත භාණ්ඩ එක part එකකට 10 වගේ ගානේ ඇඩ් වෙන විදිහට ඔයාලට සංගීත භාණ්ඩ ගැන ලොකු විස්තරයක් අරන් එන්න ඕනි කියලා හිතුවා. මොකද ගොඩක් වෙලාවට අපිට තියෙන්නේ එක සංගීත භාණ්ඩයක් ගැන හෝ දෙකක් ගැන තමයි ගොඩක් වෙලාවට අපිට එක තැනක කරුණු හොයාගන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ වගේ වීඩියෝ එකකින් ඔයාලට සංගීත භාණ්ඩ ගොඩක් ගැන කරුණු හොයාගන්න පුළුවන්. අන්න ඒ හේතුව හින්දා තමයි මම මේ වීඩියෝ එක ඔයාලට අරගෙන එන්නේ. ඉතින් මෙතනින් ඉස්සරහට ඔයාලට බලන්න පුළුවන් මොනවද මේ ඉන්ස්ට්‍රුමන්ට් කියලා. ඒ වගේම ඔයාලට මම කරුණු විදිහට ලියලා තියෙනවා. එතකොට ඒවා බලාගෙනම ඔයාලගේ දේවල් ඔයාලට ලියා ගන්න පුළුවන්. ඉතින් පළවෙනි ඉන්ස්ට්‍රුමන්ට් එක තමයි වයලින් එක. ඉතින් මේ වයලින් එක ගත්තට පස්සේ මේක පෙරදිග සහ අපරදිග කියන සංගීත පද්ධති දෙකෙහිම භාවිතා කරන තත්වාන්ත භාණ්ඩයක් විදිහට අපිට ගන්න පුළුවන්. එතකොට මේක හදලා තියෙන්නේ දැවයෙන්. ඊට පස්සේ මෙතන තියෙනවා වයලීනේ තත් 4ක් තියෙනවා කියලා. එතකොට G4, D3, A2, E1 විදිහට තමයි මේක යන්නේ. එතකොට වයලින් එක ගත්තට පස්සේ G4 එක තමයි ගොඩක් මහත කම්බිය තමයි G4 එක වෙන්නේ. ඊට පස්සේ ඒ විදිහට ක්‍රමයෙන් වය එකේ මහත අඩු වෙලා E1 වෙද්දි ගොඩාක් හීනි වය එකක් තමයි තියෙන්නේ. මේ වයලින් එක වාදනය කරන්න අපි බෝ එක යොදා ගන්නවා. මේකට අපි සිංහලෙන් කියනවා අලුව කියලා. එතකොට මේ වයලින් එකේ ඉතිහාසය ගත්තට පස්සේ මේක අවුරුදු 400ක් විතර පැරණි ඉතිහාසයක් මේකට තියෙන්නේ. එතකොට මේ වයලීනය නිපදවා තියෙනවා කියලා කියනවා ඇන්ඩ්‍රියා අමාති කියන පුද්ගලයා. ඉතින් ඔයාලා ගොඩ දෙනෙක් අහලා ඇති වයලින් පවුල ගැන. ඉතින් මේ වයලින් පවුලේ සමාජිකයින් 4 දෙනෙක් ඉන්නවා. ඒ 4 දෙනා තමයි වයලින්, වියෝලා, චෙලෝ සහ ඩබල් බේස් කියලා කියන්නේ. ඉතින් මේ පවුලින්නේ විශාලම සමාජිකයා තමයි ඩබල් බේස් කියන්නේ. ඒ වගේම කුඩාම සමාජිකයා වෙන්නේ වයලින් එක. විශාලම සමාජිකයා ඩබල් බේස්, කුඩාම සමාජිකයා වයලින් එක. ඉතින් තව විශේෂම ලක්ෂණයක් තියෙනවා. ඒ තමයි මේ පවුලේ මේ ඉන්ස්ට්‍රුමන්ට් 4ම වාදනය කරන්නේ බෝ එකෙන්. ඉතින් අපිට මේ වයලින් එක ටියුන් කරන්න පුළුවන් විවිධ ආකාර තියෙනවා. එහෙම නැත්නම් සුසර කරනවා කියලා අපි කියනවා. එතකොට අපිට හින්දුස්තානී පළමු ක්‍රමයට පුළුවන්, පෙරදිග දෙවන ක්‍රමයට, ඒ වගේම පෙරදිග කර්ණාටක ක්‍රමයට මේ විදිහට විවිධ ආකාරවලට අපිට වයලින් එක ටියුන් කරන්න පුළුවන්. එතකොට මෙතනදී ගොඩක් වෙලාවට කට්ටිය වයලින් එක ටියුන් කරන්නේ පාසා විදිහට. එතකොට මාසා පාරී, පාරේ දාගා මේ වගේ විවිධ විදිහට අපිට වයලින් එක ටියුන් කරන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඔයාලට වයලින් එක ගැන යම්කිසි අදහසක් එන්න ඇති කියලා. එහෙනම් අපි ඊළඟ ඉන්ස්ට්‍රුමන්ට් එකට යමු. ඉතින් අපි ඊළඟට කතා කරන්නේ බටනලාව ගැන. ඇත්තටම ඉතින් අපි ගොඩක් දෙනෙක් බටනලාව කියන ඉන්ස්ට්‍රුමන්ට් එකට හරිම ආසයි. හැබැයි බටනලාව ප්ලේ කරන්න පුළුවන් ප්‍රමාණය හරිම අඩුයි. ඒ කියන්නේ බටනලාව ඉගෙන ගන්න අය හරිම අඩුයි. ඉතින් අපි බලමු මේකේ මොනවද තියෙන, අපිට ඉගෙන ගන්න තියෙන දේවල් මොනවද, අපි නොදන්න දේවල් මොනවද කියලා. ඉතින් මේක ඉන්දියානු සම්භවයක් තියෙන සංගීත භාණ්ඩයක්. ඒ වගේම මේක සුෂිර වාද්‍ය භාණ්ඩ ගණයට තමයි අයිති වෙන්නේ. සුෂිර කියලා කියන්නේ පිඹීමෙන් හඬ නිපදවන්න පුළුවන් සංගීත භාණ්ඩ. එතකොට මේක 34 සහ 34ට අපිට වාදනය කරන්න පුළුවන්. ඒක බන්සුරි හා මුරලි කියලා අපි හඳුන්වනවා. ඊළඟට මේ බටනලාවේ අපි ඉතිහාසය ගත්තට පස්සේ ඉතිහාසයේ සඳහන් වෙනවා මුලින්ම නිර්මාණය වුණු සංගීත භාණ්ඩය බටනලාව කියලා. මේකේ මේ මහා භාරත කාව්‍යයට අනුව ගත්තට පස්සේ වසර 5152ක ලිඛිත ඉතිහාසයක් මේ බටනලාවට තියෙනවා කියලා කියනවා. ඒ වගේම තමයි මේ බටනලාව අපි දන්නවනේ මේ බට වලින් නිර්මාණය වෙලා තියෙන්නේ. ඒක තමයි මේකට බටනලාව කියලා කියන්න හේතුව. එතකොට මේ බටනලාව ගත්තට පස්සේ ඔයගොල්ලන්ට මෙතන පේනවා ඇති බටනලාවේ සිදුරු 7ක් තියෙනවා. සමහර ඒවා සිදුරු 8ක් තියෙනවා. එතකොට සිදුරු 7ක් තියෙන බටනලාව ගත්තට පස්සේ මේකේ ප්‍රධාන සිදුර අපි හඳුන්වන්නේ මුකරන්ද. ඒ කියන්නේ අපි මුකේ තියෙන සිදුර අපි හඳුන්වන්නේ මුකරන්ද කියලා. අනෙක් සිදුරු 6 අපි හඳුන්වන්නේ ගිත්‍ර කියලා. මේ තියෙන්නේ බටනලාවේ ස්වර ටික පිහිටන ආකාරය.
ඉතින් බඩනලාව ගැනත් මම යම්කිසි තොරතුරු ටිකක් ඔයාලත් එක්ක දැන් කතා කරා. ඉතින් මම හිතනවා යම්කිසි අවබෝධයක් ඔයාලට එන්න ඇති කියලා. ඉතින් අපි ඊළඟ ඉන්ස්ට්‍රුමන්ට් එකට යමු. ඉතින් ඊළඟ ඉන්ස්ට්‍රුමන්ට් එක තමයි මෙලෝඩිකාව. ඇත්තටම මේ මෙලෝඩිකාව කිව්වට පස්සේ මේක අපිට ගොඩාක් සමීප සංගීත භාණ්ඩයක්. හේතුව තමයි සාමාන්‍යයෙන් පාසලේ තූර්ය වාදක කණ්ඩායමේ මේක පාවිච්චි කරනවා. ඊළඟට සාමාන්‍යයෙන් අපි ඉස්කෝලේ 6 වසරේදී වගේ අපි ගන්න ප්‍රධානම සංගීත භාණ්ඩයක් තමයි මේක. සාමාන්‍යයෙන් ගොඩ දෙනෙක් ගාව මියුසික් වලට ආස ගොඩ දෙනෙක් ගාව මේ මෙලෝඩිකාව කියන ඉන්ස්ට්‍රුමන්ට් එක තියෙනවා. ඉතින් අපි ඒක ගැනත් විස්තර බලමු. ඉතින් මේ මෙලෝඩිකාව කියලා කියන්නේ සරපුවරු සංගීත භාණ්ඩ පවුලට අයත් වන සංගීත භාණ්ඩයක්. මොකද්ද මේ සරපුවරු වාද්‍ය භාණ්ඩ කියලා කියන්නේ? සරපුවරු භාණ්ඩ කියලා කියන්නේ සුදු සහ කළු යතුරු වලින් සෑදිලා තියෙන සංගීත භාණ්ඩ. මොනවද මේ සුදු සහ කළු යතුරු කියලා කියන්නේ? black and white keys. මොනවද? පියානෝ එක, සර්පිනාව, එකෝඩියන්, ඕගන් මේ වගේ ඒවා අපිට සරපුවරු සංගීත භාණ්ඩ පවුලට ගන්න පුළුවන්. ඉතින් මම කලිනුත් කිව්වා මේ මෙලෝඩිකාව කියන්නේ පාසලේ තූර්ය වාදක කණ්ඩායමේ තියෙන ඉතාම ජනප්‍රියම සංගීත භාණ්ඩයක්, වාදන භාණ්ඩයක්. එතකොට මේ හඬ අනුව මෙලෝඩිකාව වර්ග 4කට බෙදෙනවා. ඒව තමයි සොප්‍රානෝ මෙලෝඩිකා, ඇල්ටෝ මෙලෝඩිකා, ටෙනර් මෙලෝඩිකා සහ බේස් මෙලෝඩිකා කියලා කියන්නේ. එතකොට මේ සොප්‍රානෝ මෙලෝඩිකා වල හඬතලය ගොඩක් ඉහළයි. ඇල්ටෝ මෙලෝඩිකා වල හඬතලය මධ්‍යස්ථව තමයි තියෙන්නේ. ටෙනර් මෙලෝඩිකා වල හඬතලය පහළයි. බේස් මෙලෝඩිකා වල හඬතලය ඉතාමත් පහළින් තමයි පිහිටන්නේ. ඊළඟට ඉතින් අපි මෙලෝඩිකාව ප්ලේ කරද්දී මෙන්න මේ ඔගොල්ලෝ මේකට කියන්නේ බටේ කියලා. ඇත්තටම මේකට වෙනම කියන නමක් තියෙනවා. ඒක තමයි බ්ලෝ පයිප් කියලා කියන්නේ. මෙන්න මේ කුඩා කළු පාට මේ පොඩියට තියෙන එකට අපි කියන්නේ මවුත් පීස් කියලා. ඉතින් මේ මෙලෝඩිකාවල යතුරු එහෙම නැත්නම් කීස් ගත්තට පස්සේ මේවා 25, 27, 32, 34, 37 ආදී ප්‍රමාණ වලින් මේ යතුරු පිහිටනවා. ඊළඟට මේ විශේෂම දෙයක් තමයි මේ අපේ පාසලේ අපිට භාවිතා කරන්න සුදුසුම මෙලෝඩිකා වර්ගයේ විදිහට MX 32 වර්ගයේ මෙලෝඩිකා අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මෙලෝඩිකාව ගැනත් ඔයගොල්ලෝ ලොකු කරුණු ප්‍රමාණයක් දැනගත්තා කියලා මම හිතනවා. එහෙනම් අපි ඊළඟ ඉන්ස්ට්‍රුමන්ට් එකට යමු. ඊළඟ එක තමයි ගැටබෙරය. ඇත්තටම ඉතින් මේ ගැටබෙරය ගත්තට පස්සේ මේක අපි දැන් සංගීතයේදී වගේම නර්තනයේදීත් මේක අපි පාවිච්චි කරනවා. ඉතින් මේ ගැටබෙරය ගත්තට පස්සේ මේක උඩරට නැතුම් වලින් තමයි බෙහෙවින්ම භාවිතා කරන්නේ. මේකට අපි අර කියනවා කොන් දෙකට වඩා මැද මහත බෙරය කියලා. අපිට ඇත්තටම ගැටබෙරය ගොඩාක් අයට අර රූපෙන් එකපාරට අඳුර ගන්න බැරි වුණාට අර දැන් කොන් දෙකට වඩා මැද මහත බෙරය කියලා අර ඔරුවේ තිබුණොත් එහෙම අපිට අඳුර ගන්න පුළුවන්. මොකද යක් බෙරය වගේ වුණාම ඒක එක සමානව තියෙන්නේ. හැබැයි ගැටබෙරේදී ඒ විදිහට වෙනස් වෙනවා. ඉතින් මේ උඩරට ප්‍රදේශයේ මේ ගොඩ කාලයක් මේක ප්‍රචලිතව තිබිච්ච හින්දා මේක වර්තමානයේ ගත්තට පස්සේ උඩරට බෙරය කියලාත් අපි මේ ගැටබෙරය හඳුන්වනවා. ඉතින් මේක අවනද්ද භාණ්ඩවලට තමයි අයිති වෙන්නේ. දැන් මම කලින් කිව්වනේ ගැටබෙරේට අපි උඩරට බෙරය කියලාත් කියනවා කියලා. එතකොට ඒ වගේම මේකට මගුල් බෙරය කියලාත් කියනවා. ඒකට හේතුව තමයි මේ මගුල් උත්සවවලදීත් මේක භාවිතා කරන හින්දා තමයි මගුල් බෙරය කියලා මේකට කියන්නේ. මේ තියෙන්නේ ගැටබෙරේ කොටස් ටික. ඉතින් ඔයාලට මොනවා හරි අසයින්මන්ට් එකක් හරි මොනවා හරි එක්සෑම් එකකට හරි ඔයගොල්ලන්ට අවශ්‍ය වෙනවා නම් මේවා ඇඳලා තියාගන්න. එතකොට එක්සෑම් එකේදී ඔයාලට වැඩි ලකුණු ප්‍රමාණයකට යන්න පුළුවන්. දැන් අපි බලමු මේ ගැටබෙරේ ප්‍රධානම අපි කතා කරන්න ඕන දේවල් ටිකක්. එතකොට මේක නිර්මාණය ගැන කතා කරොත් එහෙම ඇහැල, කොස්, ගන්සූරිය කියන දැව වලින් තමයි මේකේ කඳ හදලා තියෙන්නේ. එතකොට මේකේ ඇස දකුණු ඇස හදලා තියෙන්නේ වඳුරු එහෙම නැත්නම් එළු හම් වලින්. එතකොට වම් ඇසට මුව හම්, හරක් හම් වගේ දේවල් තමයි යොදාගෙන තියෙන්නේ. එතකොට ගැටිය හදන්න කිරිඳි වැල් මේගොල්ලෝ භාවිතා කරලා තියෙනවා. ඉතින් මේ ගැටබෙරේ පෙනුම ගත්තට පස්සේ මම අර කලින් කිව්වා වගේම මැද කොටස උස්ව තමයි පිහිටන්නේ. එතකොට මේකේ ශබ්දය ගැන අපි කතා කරොත් එහෙම මේ දකුණු පැත්තෙන් දකුණු ඇසින්
මේ නිපදවන හඬ ගොඩක් අර පුපුරා යන හඬක් තමයි මේක නිපදවන්නේ. ඒක හින්දා තුනී සමක් තමයි මේ දකුණු පැත්තට යොදාගෙන තියෙන්නේ. එතකොට දකුණු ඇසට පිත්තල හා රිදී ගිගිරි වලල්ලකුත් යොදාගෙන තියෙනවා. ඉතින් මං හිතනවා ඔයගොල්ලෝ ගැටබෙරේ ගැනත් ලොකු අදහසක් ගන්න ඇති කියලා. ඉතින් අපි ඊළඟ සංගීත භාණ්ඩය ගැන බලමු. ඉතින් අපි ඊළඟට කතා කරන්නේ යක් බෙරය ගැන. ඉතින් ඒ ගැනත් අපි විස්තර ටිකක් බලමු. ඉතින් මේ යක් බෙරේටම තමයි අපි කියන්නේ පහත රට බෙරය කියලා. එතකොට මේ යක් බෙරේ එහෙම නැත්නම් පහත රට බෙරය කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ යක්තෝවිල් එහෙම නැත්නම් බලියාග එතකොට කොළඹු නැටුම් මේ සඳහා බහුලව යොදාගෙන තියෙන දෙපැත්තම අත්වලින් වාදනය කරන ආතත බෙර වර්ගයක් විදිහට අපිට මේ යක් බෙරේ ගන්න පුළුවන්. එතකොට මේක තේක්ක කොස් කියන ලී වලින් තමයි මේකේ කඳ හදලා තින්නේ. එතකොට දෙපස ගව හෝ මුව සම්වලින් බැඳලා මේක හදලා තියෙන්නේ. එතකොට මේ යක් බෙරය භාවිතා කරන දේවල් ගැන අපි බැලුවොත් එහෙම මේ දකුණු පළාතේ ප්‍රධාන වශයෙන් මේක භාවිතා කරනවා ගාල්ල මාතර බද්දේගම වගේ ප්‍රදේශවල. එතන මේකේ අරමුණ වෙලා තියෙන්නේ මම අර කලින් කිව්වා වගේ තොවිල් වලට බලියාග වලට දෙවල් මඩු වලට ශාන්ති කර්මවලදී අර යක්ෂයින්ට දෙවියන්ට ආරාධනා කිරීමට සහ අර රිද්මයානුකූලව ශබ්ද නගන්න තමයි මේක පාවිච්චි කරන්නේ. එතකොට අපි ඊළඟට බලමු මොනවද මේ යක් බෙරේට කියන තව නම් කියලා. එතකොට මේකට කියනවා පහත රට බෙරය කියලා කියනවා. එතකොට සමුද්‍ර ഘോഷක බෙරය කියලා කියනවා. ඊට පස්සේ දෙවොල් බෙරය කියලා කියනවා. ඒ වගේම රුහුණු බෙරය කියලා කියනවා. ඉතින් මේ තියෙන්නේ පහත රට බෙරේ එහෙම නැත්නම් යක් බෙරේ කොටස් ටික. ඉතින් ඔයාලට අවශ්‍ය නම් මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහගෙන හරි නැත්නම් මේ වෙලාවෙම ඔයාලට ලියා ගන්න පුළුවන්. ඉතින් මම ඊළඟට කතා කරන්නේ උඩැක්කිය ගැන. අතරම මේක ගැන ටිකක් කට්ටියගේ දැනුම ටිකක් අඩුයි. ඉතින් මං හිතුවා මේ ගැනත් ඔයාලට දැනුම දෙන්න ඕන කියලා. ඉතින් මේ උඩැක්කිය ගත්තට පස්සේ මේක අඟල් 7මාරක් විතර දිග ගන්සූරිය කියන ලීයකින් තමයි මේක හදලා තින්නේ. ඒ වගේම බෙරේක හැඩය ගන්නවා මේක. ඒ වගේම මේක දේශීය වාද්‍ය භාණ්ඩයක් විදිහට අපිට ගන්න පුළුවන්. එතකොට මේ උඩරට නැටුම් වලදී නැට්ටුවා විසින් ගායනය කරමින් මේක වාදනය කරනවා. ඊට පස්සේ මේක මේ තලගොයි ඒ වගේම වඳුරු හම් යොදාගෙන තමයි මේක හදලා තියෙන්නේ. එතකොට මේ උඩැක්කිය ගැන තව තොතුරු ටිකක් අපි බැලුවොත් එහෙම මේකේ නිෂ්පාදනය ගැන කතා කරොත් කන්සෝරිය කියන දැවයෙන් මේක හදලා තිනවා. එතකොට මේකේ මේ තියෙන බෙර පටි වලින් තමයි ශබ්දය උස් පහත් කිරීමේ හැකියාව තියෙන්නේ. එතකොට මේක අපි භාවිතා කරනවා උඩරට පහතරට හා සබරගොමු නැටුම් වල ශාන්ති කර්ම වලටත් ඒ වගේම නර්තන විශේෂ සඳහාත් මේක යොදා ගන්නවා. ඉතින් මේ තියෙන්නේ උඩැක්කියේ තියෙන කොටස් ටික. ඉතින් මේකත් ඔයාලට මේ වගේ දේවල් අවශ්‍ය දේවල් තියෙනවා නම් මේ වගේ වීඩියෝ එකක් බලද්දී ඔයාලට පුළුවන් මම මේක මේ කියලා දෙද්දිම ඔයගොල්ලන්ට පුළුවන් මේවා නෝට් කරගන්න. ඉතින් අපි ඊළඟට බලමු අපිට ඉගෙන ගන්න තියෙන්නේ මොකක්ද කියලා. ඉතින් ඊළඟ එක තමයි තම්මැට්ටම. ඉතින් මේක ඔයාලට ගොඩාක් සමීප දෙයක් විදිහට අපිට ගන්න පුළුවන්. මොකද හේතුව තමයි පාසල් යන දරුවෝ දන්නවා ඔයාලගේ පාසලේ ඔය ජාතික ගීය ගායන වාදනය කරද්දී මේ සර්පිනාව සහ තම්මැට්ටම කියන දෙක තමයි ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ. ඉතින් සාමාන්‍යයෙන් සංගීත කාමරයේ නිතර ඇහැ ගැටෙන සංගීත භාණ්ඩයක් විදිහට මේ තම්මැට්ටම ගන්න පුළුවන්. මේක තාලවාද්‍ය භාණ්ඩ ගණයේ එක කොටසකට තමයි මේක අයිති වෙන්නේ. අපි ඒව ගැන ඉස්සරහදී කතා කරනවා. එතකොට මේ තම්මැට්ටම ගත්තට පස්සේ මේ ලංකාවේ බෞද්ධ ආගමික පොදු පූජාවලදී ඒ කියන්නේ වාදනය කරන අනිවාර්ය අංගයක්. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් හේවිසි වාදනය කරද්දී මේ තම්මැට්ටම කියන එක ප්‍රධානම ගන්න පුළුවන් කියලා සඳහන් වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම ඔය විහාරවල ඒ වගේම දේවාල ආශ්‍රිතව මේ ආගමික අවස්ථාවන් වලදී දවුල එක්ව
වාදනය කරන ප්‍රධානම භාණ්ඩයක් විදිහට මේ තම්මැට්ටම අපිට ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ බෞද්ධ මේ සිද්ධාස්ථානයන් වල මේ පොහොය දින අපි මේ හේවිසි මුර වාදනය කරනවනේ. අන්න ඒවැදින් ඒ වගේම මේ අවමංගල්‍ය බෙර වාදනවලදී මේ දවුල එක්ක තම්මැට්ටම අපි වාදනය කරනවා. එතකොට බැලුවොත් එහෙම දවුලත් එක්ක ගොඩක් සමීප නෑකමක් කියන සංගීත භාණ්ඩයක් විදිහට අපිට මේ තම්මැට්ටම හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ තම්මැට්ටමේ සැකස්ම ගත්තට පස්සේ මේක ඇහැල, කොහොඹ, කොස් කියන දැව් වලින් තමයි තම්මැට්ටමේ කඳ හදලා තියෙන්නේ. එතකොට මේක වාදනය කරන්න අපි දන්නවා කඩිප්පු දෙකක් පාවිච්චි කරනවා කියලා. ඉතින් මේ තියෙන්නේ තම්මැට්ටමේ කොටස් ටික. ඉතින් මම හිතනවා ඔයාලට තම්මැට්ටම ගැනත් ලොකු අදහසක් මේ වීඩියෝ එක මේ කොටස බැලුවට පස්සේ එන්නේ නැති කියලා. ඉතින් අපි ඊළඟ එකට යමු. ඉතින් මම ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ දවුල ගැන. මම කලින් කොටසේදී කිව්වා මේ තම්මැට්ටමත් එක්ක ඊටාම සමීපව යනවා කියලා දවුල. ඉතින් ඒකයි මම මේ කොටස් දෙක එක ළඟට අරගෙන ඔයාලට කතා කරන්න බලාපොරොත්තු වුණේ. ඉතින් මේ දවුල ගත්තට පස්සේ මේක දේශීය වාද්‍ය භාණ්ඩ අතර දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන භාණ්ඩයක් විදිහට අපිට දවුල ගන්න පුළුවන්. ඉතින් මේ පංචතූර්ය භාණ්ඩ වර්ගීකරණයට අනුව විතතාත කියන ගණයට තමයි මේක අයිති වෙන්නේ. ආතත, විතත, විතතාතත, ඝන, ශුෂිර. ආතත, විතත, විතතාතත, ඝන, ශුෂිර. මොකද මේ විතතාතත කියන්නේ අතින් සහ කෝටුවකින්. එතකොට මොකද්ද තියෙන වාද්‍ය භාණ්ඩේ? දවුල තමයි ඒකට අපිට උදාහරණයකට ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ බෙර වර්ග අතර ඉතාමත් ඈත ඉතිහාසයේ උරුම වන දවුල කියන එක চিරාත් කාලයක් තිස්සේ ලංකාවේ භාවිතා වෙලා තියෙන සුවිශේෂී බෙර විශේෂයක් විදිහට අපිට මේ දවුල ගන්න පුළුවන්. එතකොට මම අර කලින් එකේ කිව්වා වගේ මේ හේවිසි වාදනය සඳහා යොදා ගන්නා ප්‍රධානම භාණ්ඩයක් විදිහට මේ දවුල අපිට ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ සබරගමු නර්තන සම්ප්‍රදායේ ගත්තට පස්සේ ප්‍රධාන වාද්‍ය භාණ්ඩයේ විදිහට දවුල අපිට හඳුන්වන්න පුළුවන්. එතන මේක කියනවා දවුල් බෙර වාදකයෙකුගේ සිතුවමන් බෞද්ධ වෙහෙර විහාර සහ බෞද්ධාගමික චාරිත්‍ර ආශ්‍රිත තේවා කටයුතු සඳහා වාදන සම්ප්‍රදායක් වශයෙන්ද දේවාල හා බැඳී පුද පූජා වතාවත් උදෙසා නාදිමත් කාලයක සිට, ඒ කියන්නේ අනාදිමත් කාලයක ඉඳලා භාවිත වූ දවුල මංගල හා අවමංගල අවස්ථාවන්හිදී වයන වාද්‍ය භාණ්ඩයක් වශයෙන් ප්‍රචලිත වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ දවුල කියන එක මංගල විතරක් නෙමෙයි අවමංගල අවස්ථාවලදී පවා ඒ කියන දෙකේදිම මේක වාදනය කරනවා. ඉතින් මේ තියෙන්නේ දවුලේ කොටස් ටික. ඇත්තටම මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩාක් වැදගත් වෙන වීඩියෝ එකක් කියලා. ඒ වගේම තමයි මම ඉස්සරහට දැන් මේක part 1 විදිහට ගේන්නේ. ඒතර part 1 එකේ ඉන්ස්ට්‍රුමන්ට් 10යි. ඒ විදිහට part 4ක් 5ක් වගේ මම කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ලොකු සංගීත භාණ්ඩ ප්‍රමාණයක් ඔයාලට මේ වීඩියෝස් වලින් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් අපි යමු ඊළඟ ඉන්ස්ට්‍රුමන්ට් එකට. ඊළඟ එක තමයි තාලම්පට. ඇත්තටම ඉතින් මේකත් අපිට ගොඩාක් සමීපයි. පොඩි ළමයින්ගේ ඉඳලා ඒ කියන්නේ මොන්ඩිසෝරි යන කාලේ ඉඳලා වගේ ඕනම කෙනෙක් අඳුරන භාණ්ඩයක් විදිහට අපිට මේ තාලම්පට ගන්න පුළුවන්. ඇත්තටම ගොඩක් වෙලාවට මොන්ඩිසෝරි වල කොන්සර්ට් වලදී එහෙම අපි තාලේ තියන්න ගන්නේ මේ තාලම්පට කියන එක. ඉතින් අපි ඒ ගැනත් විස්තර ටිකක් බලමු. ඉතින් මේ තාලම්පට කියලා කියන්නේ දේශීය නර්තන සම්ප්‍රදායන් වල විශේෂයෙන්ම උඩරට නර්තන සම්ප්‍රදායේ රිද්මය හෝ තාලය තබා ගන්න යොදා ගන්න ලෝහමය ඝන භාණ්ඩ වර්ගයට අයත් කුඩා වාද්‍ය භාණ්ඩයක්. එතකොට ලෝකඩ වලින් හදලා තියෙන එකිනෙකට ගැටීමෙන්, ඒ කියන්නේ මේ පියන්පත් එකිනෙකට ගැටීමෙන් තමයි මේකේ හඬ නිපදවන්නේ. ඒ වගේම මේ පියන් දෙක එකට සම්බන්ධ වෙන්නේ
නූලකින්. එතකොට යම්කිසි ප්‍රමාණික දුරකින් තමයි මේක තියෙන්නේ. එතකොට අපිට ඒ විදිහට තමයි වාදනය කරන්න තියෙන්නේ. ඉතින් මේ නර්තන ශිල්පීන්ගේ දෑතට මේක අරගෙන ඒගොල්ලෝ ඒ කියන්නේ මේක වාදනය කරමින් තමයි ඒගොල්ලෝ විවිධ නැටුම් ඒ වගේ දේවල් ඉදිරිපත් කරන්නේ යම්කිසි අවස්ථාවන් වලදී. ඉතින් මේ තාලම්පටේ නාදය ගැන ගත්තොත් එහෙම මේකේ මේ පියන් දෙක එකිනෙකට ගැටීමෙන් තීව්‍ර ඒ වගේම මිහිරි හඬක් අපිට නිපදවන්න පුළුවන්. ඊට පස්සේ මේ තාලම් නැටුම් ගත්තොත් එහෙම මේක මේ පිරිමි සහ කාන්තා කියන දෙපාර්ශවය විසින්ම රඟ දක්වන විනෝදාස්වාදයේ මුල් කරගෙන මොනවා හරි නැටුමක් කරනවා නම් ඒකෙදි මේ තාලම්පට කියන එක විශේෂයෙන්ම පාවිච්චි කරන දෙයක් විදිහට අපිට ගන්න පුළුවන්. ඔය ඩාන්සින් වලදී අපි දැකලා තියෙනවා ගොඩක් වෙලාවට මේ තාලම්පට කියන එක ඒගොල්ලෝ ගොඩාක් පාවිච්චි කරන භාණ්ඩයක්. ඉතින් අපි ඊළඟ සංගීත භාණ්ඩයට යමු. ඉතින් ඊළඟ එක තමයි තබ්ලාව. ඇත්තටම තබ්ලාවන් අපිට නිතර අපි ඉස්කෝලේ යන කාලේ කෙනෙක් නම් ඔයගොල්ලෝ දැකලා ඇති. ඔයගොල්ලෝ ඉස්කෝලේ අපි හැම කෙනෙක්ම ඉතින් ඉස්කෝලේදී දැකලා තියෙන සංගීත භාණ්ඩයක් විදිහට අපිට මේ තබ්ලාව ගන්න පුළුවන්. මොකද සාමාන්‍ය සංගීත කාමරයේ අපේ ඇහැ ගැටෙන සංගීත භාණ්ඩ අතර තියෙන තවත් විශේෂම සංගීත භාණ්ඩයක් තමයි මේ තබ්ලාව කියලා කියන්නේ. ඉතින් මේ තබ්ලාව ගත්තට පස්සේ මේක උතුරු ඉන්දියානු ශාස්ත්‍රීය සංගීතයේ ප්‍රධානම තාල වාද්‍ය භාණ්ඩයේ විදිහට ගන්නවා. ඉතින් මේ තබ්ලාවේ කොටස් දෙකක් තියෙනවා. එකක් බායාව, අනිත් එක දායාව. එතකොට බායාව කියන්නේ ලොකු කොටස, දායාව කියන්නේ කුඩා කොටස. කුඩා කොටස කියන්නේ මහතින් අඩු එක. එතකොට දායාව වාදනය කරන්නේ අපි දකුණතින්, බායාව වාදනය කරන්නේ වමතින්. එතකොට දැන් මේ වෙද්දි දැන් මෙතන කියනවා මේ වම්බෙරය බායාවට වම්බෙරේ කියලා කියනවා. ඒක ලෝහමෙන් හදලා තියෙන්නේ. එතකොට දායාව දකුණු අතින් වාදනය කරන එක ඒක ලී වලින් හදලා තිනවා කියලා තමයි කියන්නේ. හැබැයි මෙතන මම සඳහන් කරලා නැති කොටසක් තියෙනවා. ඒක තමයි දැන් සාමාන්‍යයෙන් ගත්තොත් එimhe බායාව මුල් කාලේ මුලින්ම මේක නිෂ්පාදනය කරපු කාලේ මේක හදලා තියෙන්නේ මැටියෙන්. එතකොට දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් ගෙදරක වළඳක් වුණත් මැටි වලින් හදලා තියෙනවා නම් ඉක්මනින් ඒක කැඩිලා බිඳලා යන්න තියෙන සම්භාවිතාවය වැඩි. ඉතින් මේ වගේ සංගීත භාණ්ඩයක් මැටි වලින් හැදුවට පස්සේ ඒකේ පැවැත්ම ගැන අපිට කොයි කාලයක්ද කියලා කියන්න බෑ. විශේෂයෙන්ම චුට්ටක් වැදුනත් මේක කැඩිලා යනවා. එතකොට ඒක නිතර හදන්න වෙනවනේ. එතකොට මේක කාලයත් එක්ක ඒගොල්ලෝ ඒක එක්ස්පීරියන්ස් කරලා ඊට පස්සේ මේගොල්ලෝ මේ මැටියෙන් හදන බායාව මේගොල්ලෝ ලෝහ වලින් හදන්න තීරණය කරා. එතකොට ඕගොල්ලෝ දැන් දකින තබ්ලාවේ බායා කියන කොටස බායාව අතීතයේ හදලා තියෙන මැටි වලින් මේ වෙද්දිතින් ඒක ලෝහ වලින් තමයි හැදිලා තියෙන්නේ. එතකොට මේක මේ පර්සියානු ආభాෂය සහිතව දියුණු වෙලා තියෙනවා කියලාත් කියනවා. ඉතින් මේ තබ්ලාවේ ප්‍රධාන කොටස් සහ මේක වාදනය කරන විදිය ගැන කතා කරොත් එහෙම මං කලින් කිව්වා බායාව සහ දායාව කියලා කොටස් දෙකක් තියෙනවා. එතකොට බායාව හදලා තියෙන්නේ ලෝහයෙන්, තඹ, පිත්තල හෝ යකඩ වලින්. එතකොට මේක වමතින් වාදනය කරන විශාල කොටස තමයි මේ බායාව කියලා කියන්නේ. එතකොට මේකෙන් නිකුත් වෙන හඬ ටිකක් බර හඬක් තමයි, බේස් හඬක් තමයි මේකෙන් නිපද වෙන්නේ. එතකොට දායාව ගත්තට පස්සේ මේක ඇහැල, වරකා, කොස් වැනි ලී වලින් තමයි මේක හදලා තියෙන්නේ. එතකොට මම කලින් කිව්වා මේ දායාව වාදනය කරන්නේ දකුණු අතින්, ඒ වගේම දිගටි බෙරයක් තමයි මේක තියෙන්නේ. එතකොට මේක නිශ්චිත සරයකට අපිට සුසර කරන්න පුළුවන්. මේකේ ශබ්දය ගැන ගත්තට පස්සේ මේ බෙරය මතු පිට තියෙන ස්යාහි කියන කොටස ඔයගොල්ලන්ට ඉස්සරහට බලා ගන්න පුළුවන්. කළු පැහැති පොඩි රවුමක් තියෙන මැද මේක මගින් සුවිශේෂී නාදයක් අපිට ලබා ගන්න පුළුවන්. එතකොට මේ කළු පැහැති මේ ස්යාහි කියන කොටස ඔයාලා දැකලා ඇති. ඔයාලා තබ්ලාවක් අල්ලලා තියෙනවා නම් ඒක චූටි, ඒ කියන්නේ හැමට වඩා චුට්ටක් උඩට තියෙන සිමින්ති බදාම තට්ටුවක් තමයි මේකට දාලා තියෙන්නේ. සමහර වෙලාවට ඔය ඉස්කෝලවල තියෙන ස්යාහි, ඒකේ තබ්ලාවේ ස්යාහි කොටස
අර ඒ කෑල්ල කැඩිලා ගිහින් තිනවා ටිකක් ඒ කියන්නේ බදාම යම්කිසි ප්‍රමාණයක් තමයි තියෙන්නේ. එතකොට හරියට බැලුවොත් අලුත් තබ්ලාවක මේක කළු පාට කොටස සම්පූර්ණයෙන්ම තියෙනවා චූටි ඒ කියන්නේ හීනි බදාම තට්ටුවක් තමයි මේකට යන්නේ. ඊළඟට මේ තබ්ලාව අපි වාදනය කරන යම්කිසි ඉරියව්වක් තියෙනවා. එතකොට මේක වාදනය කරන කෙනා ඉරිමෙනිය ගොතාගෙන තමයි වාඩි වෙලා මේ කොන්ද කෙලින් තියාගෙන අපි මේක වාදනය කරන්න ඕන. ඉතින් මේ තියෙන්නේ තබ්ලාවේ කොටස් ටික. ඔයාලට මේ ටික මෙහෙම ඕනෙත් නැහැ. ඔයාලට Google එකේ බැලුවහම උනත් ඉතින් තබ්ලාවේ කොටස් ටික හොඳට ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයගලන්ට වෙනම තබ්ලාව කරන්න ඕන නම් මට ඒකත් කියන්න. මම වෙනම තබ්ලාව වෙනමම PDF එකක් විදිහට ඔයාලට අරගෙන ඒ ගැන කතා කරන්න. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ තියෙන්නේ දායා කොටස. මේ දායාවෙන් නිපදවන ශුද්ධ අක්ෂර තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ බායාව. එතකොට මේ බායාවෙන් නිපදවෙන ශුද්ධ අක්ෂර ටික තමයි මෙතන සඳහන් වෙලා තියෙන්නේ. ඉතින් අද ඇත්තටම අපි සංගීත පාඩ 10ක් ගැන කතා කරා. ඇත්තටම ලොකු වෙලාවක් යනවා මේක කතා කරන්න. මොකද හේතුව මට නිකන් ෆොටෝස් ටික විතරක් දාන්න බෑ. එහෙම දැම්මට ඔයගොල්ලන්ට ලොකුවට අයිඩියා එකක් ඔලුවට යන්නේ නැහැ. එතකොට මම මේ කරුණ වලට අමතරව මමත් දේවල් දාලා ඔයාලට කියනවා. මොකද හැමදේම මම මෙතන ටයිප් කරලා නැති හින්දා. ඉතින් මේකේ part 2 මම ගොඩක් ඉක්මනට අරන් එන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉදියට ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. එහෙනම් තවත් වීඩියෝ එකක් අරන් එනකම් ඔයාලා හැමෝම පරිස්සමට සතුටින් ඉන්න.